Hai hai. Guys, යම්බලා ඉතින් අද බ්ලොග් එකකින් ඔයගොල්ලන්ට එකතු වෙනවා අපි. අපි යනවාද එදා දාපු වීඩියෝ එකේ අද දෙවෙනි දවසේ පාටි එකට තමයි අපි සෙට් වෙන්න යන්නේ. ඉස්සරහට හොඳ ආතල්යක් බලන්න පුළුවන්. බලමු අපි මොන වෙයිද කියලා. මේ නඩේ තමයි ඉතින් මේ ඉන්නේ guys. වෙනදී වැඩි නෑ කට්ටිය. ඒ කට්ටිය වාහන වල යනවා. මොකද ගන්නේ අමා? මේ ගානට ඉලනද? මේ තමයි සෙට් එක. අරේ දුවත් ඉන්නවා. ආයි කියන්නේ. guys ඉතින් අද දවසේ ওই විදිහට තමයි ඉතින් අපි ගත වෙන්නේ. ඉතින් ඊපාර මගුලේකට උඩ සීන් කොන්ටක් එකට බෑක් ස්ක්‍රීන් නැති ඒකට බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න වීඩියෝ එකේ ලින්ක් එක මම දාලා ගන්නවා. ඉතින් අද බ්ලොග් එකෙන් බෙදා ගන්න හිතුවේ ඉතින් අපි ගත කරන විදිය තමයි. පළමුව අපි ඉස්සරහට ඉතින් මොකද කියලා සුපිරි පන්නස් වෙනවා. ඉතින් අද මනවලන් ඉදිරියේ තමයි අපිට පාටි සෙට් වෙන්න තියෙන්නේ. එතකොට අපි ගවාහන පිටිපස්සෙන් එනවා. මනමාලයයි වනමාලී දෙන්නත් එක්ක ඉස්සරහා ඉන්නවා guys. ඉස්සරහින් අපි යනවා බලමු අපි දෙන්න ඉන්නවා කියලා. guys මේ තියෙන ඉතින් අපි යන පාර ලස්සන වැවක් තියෙනවා. මේ තමයි guys කුරුවිට පැරඩයිස් වැව. ඔන්න ඔය ඉතින් සීන් එක තියෙනවා. පැරඩයිස් එකේ පොසිෂන් එකට අපි නඩේ පිටිපස්සෙන් එනවා. තාම පේන්න නැහැ. මොකද බස් ඩ්‍රයිවර්ට පුදුම තදියමක් තියෙන. ඒ හින්දා මු වේගෙන් යනවා. අපිට මේ අද තියෙන්නේ බස් ඩ්‍රයිවර්ට. මොකද උදේට කාලා නැති සීන් එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා වෙන්නේ නැති කියලා තමයි හිතෙන්නේ. චීස් කියන්නේ. ඕම එල්ලගෙන ඉන්න දෙපා. guys මගුල් කාර් එක ඉස්සරහා තියෙනවා. පුතාගෙන් ඩ්‍රයිවර් දන්නව නේද කියලා guys මේක ඉන්න ජෝඩු මං හිතන විදිහට ගැම්ම දැන් ඔය ප්‍රතිචාර දක්වන්න ලහිරුයි. guys තව වාහන පිටිපස්සෙන් තියෙනවා. guys මේ තියෙන ඉතින් මනමාලේ පැත්තෙන් මේ පැත්තට ගෙනියන බඩු ටික තමයි ඉතින් මේකේ තියෙන්නේ. එතකොට අපි තව වාහනයක් තියෙනවා. තව වාහන එන්න තියෙනවා පිටිපස්සෙන්. ඒ ටික තාම නැහැ. ඒ ටික එනකන් ඉතින් මම බලන් ඉන්නවා. කට්ටිය ඉන්නවා සෙට් වෙන්න හදන්න කට්ටිය. නෑ. තා පොට්ටක් ඉස්සරහා ෂොට් එක දෙන්න හදන්න. මේ කාර් එක පස්සෙන් යන්නේ. මේ විස්තරයෙන් යන්නේ. පුතාගේ යාළුවෙක් කර යන්නේ. දෙන්න හදන්නේ මගදී අල්ලලා. මේ කට්ටිය ඉස්සරහා ඉක්මනට ඕම් බලාගත්තයි. ඔය ඉන්නේ ඕන්න උතන තමයි යන්න තියෙන්නේ. guys කැටයක් පාත්තෙල්ල යල්ලේ
Feed lagi. Guys. කැටේ තරටම සෙට් වෙලා තියෙන්නේ ඉතින්. අම්මේ කො මෙහෙම බලන්න යෝඩුවේ කො බලන්න හරි උසස් නෑ Guys, double යනවා. Guys, කැටේ දෙට්ටලා තියෙන්නේ ඩියවයි. පල්ලෙක යනවා ඉතින්. ඊට පස්සේ කට්ටිය එනවා ඔයත් එක බලාගන්න හැකි. Juragan aja. Jangan guys. Keti. Orang lintera. Keti ada mah. Aha. hari daun naik benang මඩ වලට පනින්න එපා. Guys, මඩ වලක් තියෙනවා. හරි. Guys. හරි. රටක් බලන වේ දැන් දානවා නෝ ඇයි බ්‍රේක් කිෂේට වගායි guys, එකක් ඉවරෙන්දී අනිත් එක ඉදිරියෙන් එනවා මේනවා. Oh, boleh kayak gini lah. Hari ya, bapak kan hari.
Dia වාහන පොලෙවත් පිටිපස්සේ ගෙනවා guys. ඉතින් අතට තිත කියලා ඉතින් තමයි මනවාලේ බෝඩ් එක ගෙල්ලන් ඉන්නේ. Ari, දැන් සුදු කැම්මේ තල්ලු කරන්න වෙනවා. ඕ. ජම්මේ සුදු. ජම්මේ තල්ලු කරන්න ඕනේ. ජම්මට. ආයි මිංගි. ඉන්න මෙහෙ බලන්න ඕනේ. ඕට් ගහගන්නකො. ළමයා ආණ්ඩයි ලයිරෝ. පොඩි වතුර හදනවා. guys ඉතින් මේ ඉන්න අපේ මනමාලි පැත්තෙන් ආපු නඩේ තමයි මේ ඉන්නේ. arrange කරලා තියෙනවා මේ පැත්ත ඉතින් අවුලන්නේ. ඉතින් තමයි ඉතින් set වෙන්නේ. චීස් කියන්නේ ඔය ඉතින් අපෙන් ආපු ඒ ටීම් නඩේ තමයි. hi guys ඉතින් කොහොමද? ඔය විදිහට තමයි ඉතින් අපි මේ පැත්තේ මනමාලි ඉතින් මනමාලේ ගෙදරට අරන් ආපු ඉතින් ඔය කට්ටිය දකින්න ඇති. අතරම අමතක නොවන
සුමීරි අත්දැකීමක් එක්ක ඒ දෙන්නගේ ඉතුරු වැඩකට සාර්ථකව සිද්ධ වුණා. ඉස්සරහට ඉතින් ඒකට ඒ දෙන්නගේ පෞල් ජීවිතයට සුබ පතනවා. ඉතින් පෞල් ජීවිතය හොඳින් ගත කරන්නයි කියලා. එච්චරයි ඉතින් අපිට නම් කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ නේ. මරු ආතල්ලක් දුන්නා. ඇත්තටම මනමලගේ පැත්තේ එයා කියන්නේ යාළුවෝ සෙට් එකක් කොල්ලෝ සෙට් එකක් කොන් සෙට්ලා ඉතින් සුපිරි ආතල්ලක් දුන්නා. සුපිරි මරු ඒක. එහෙම තමයි අනිවාර්යෙන් තියෙන්න ඕන. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් දාන්න වීඩියෝ එක ලයික් එකක්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ෆනි වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. බලමු වීඩියෝ එක ඉස්සරහට මොනවද එන්නේ කියලා. ටිකක් කාම් අසොක් බොහොම සන්තෝෂයි. ඕලින් පනිනවා. තේමේසේ තේ සංග්‍රහය ගයිස්. ඕලින් අපේ නඩේ තමයි ඉන්නේ ඉන්නේ. දෙදරින් ආපු පිරිස මනමාලියේ පැත්තෙන් ඉතින් අපිට තේපැන් සංග්‍රහයට සූදානම් කරලා තියෙන විදිහ තමයි ඉතින් මේක. එන්න තේපැන් සංග්‍රහයට අවිල්ලා ඉතින් චීස් කියන්නේ. චීස්. කෙසේ ගෙඩියක් දෙන්න? එපා. දැන් කන්න ලැජ්ජ වෙන්න එපා. නඩේ ආව විතරයි ගයිස් පේනවනේ කට්ටියට. බාහිර දැන් ඉවරලා තියෙන්නේ. මාව ගහත් ඔයාව ගහ ගන්න ඕන. පෙන්නන්න. ඔව් YouTube ඔන්න ඔය තමයි ගයිස් ඉතින් අද ගත වෙන්නේ. ඉතින් ඔය විදියට උදේවරු ඉවර වුණා. දැන් ඉතින් ආපු නඩේට පොඩි පාටියක් කියන්නේ පොඩි ඩ්‍රින්ක්ස් එකක් දාන්න arrange එකක් දාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒක අවුලන්නේ. ඔය තමයි ගයිස් arrange කරලා තියෙන්නේ. ඉතින් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගම ආඩියත් අවුලන්නේ බාන්ත වැඩ කටයුතු සිද්ධ වෙනවා. බලමු ඉස්සරහට තව මොමන්ට්ස් ගොඩක් තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ ගයිස්. හරි අමරක්කා තමයි මැදස්තව යන්නේ අපි අමරක්කා බලාගන්න අපි තියෙන පිරිස ඊ අමරක්කා අපි ගැම්මඩ සුපුරුදු පාඩේ දින්න ඉතින් අපේ සෙට් එකම ඊ අමරක්කා හෙඩ් එක මේ පැත්තේ නේද ඔය විදියට අතුල් පාරේ මන් දන්නවා අමරක්කා ඉස්සරහට මූවමන්ට් එකක් තියෙනවා. ඉතින් බලමු ඉතින් කොහොමද සීන් කොන්නේ ඉන්නේ ඉස්සරහට ගයිස්. ඉතින් මෙන්න මේ විදිහට අපි කිරුලා ඉතින් ජෝඩුවගේ පළවෙනි දවසේ ඉතින් මේකත් වීඩියෝ තියෙන ක්ලිප් එකේ කිරුලා අයියා තමයි මේක හදන්න පුළු සපෝට් එක දීලා තියෙන්නේ මං හිතන්නේ. වැටෙන්නේ නැහැ මං හිතන්නේ. ලස්සනට මේ ෆොටෝ එක ඩිසයින් කරලා දෙන කවුද ෆොටෝග්‍රැෆර්? මේ යට ලහිරු අශේ. Yes, that's right. මෙන්න guys ෆොටෝග්‍රැෆර්ගේ නම්බර් එක තියෙනවා. මනමාලි විතරයි ඉතින් ඉන්නේ. මනමාලි යන නෑ හොයා ගන්න. ඒකට guys මනමාලයි ඉතින් පිටිපස්සේ ඉන්නවා. හරි ගන්න.
ඉතින් අද දවස් අපේ ওই විදිහට මේ වුණා. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. එතකොට මේ පැත්තෙන් තමයි යාළුවෙක් ඉන්නවා අපේ. සුපුරුදු පරිදි ඉරුලයිය පිටිපස්සෙන් ඉන්නවා. අලුත් වීඩියෝ එකේ හම්බෙමු. වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ගිහිල්ලා එන්නම් ගයිස්. යන්න කලින් මනමාලයි පෙන්නලා යන්නම්. මේ ඉන්නේ මනමාලි තමයි. මනමාලයා පිටිපස්සේ ඉන්න අලුත් වීඩියෝ එකක් හම්බෙමු ගයිස්. ගිහිල්ලා එන්න. සුබ දවසක්. බයි බයි.